බස් වල යන වනචරයන්ට ගැහණු අය සිග්නල් දෙනවා කියලා එක ගැහණු කෙනෙක් කියනවා. එයා කියනවා කිසිම පිරිමියෙක් එහෙම කරන්නේ නැහැ. ගැහණු අය සිග්නල් දුන්නේ නැත්තම්. ඒක තමයි එයාගේ පර්ස්පෙක්ටිව් එක. මම දන්නේ එයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. මට හිතෙනවා පර්සනලි එයා කවදාවත් බස් එකක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකක් කිසිම විදිහකින් යූස් කරපු නැති කෙනෙක්. උපතින්ම සල්ලිකාර කෙනෙක් වෙන්න ඇති. කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව මෙන්න මේ දේවල් සමාජගත කරන එක වැරදි. ගැහණු අය සිග්නල් දෙන්නේ නැහැ. විශේෂයෙන් ওই වගේ නිකන් තුප්ප පීචන් වැඩ කරන්නේ කැත්තම කැත ගැහණියෙක්ගේ කිසිම පහසක් ලැබපු නැති ජරා මෝඩ කොන් වෙච්ච සමාජයෙන් කොන් වෙච්ච ගැහණියෙක් මූණවත් බලන්නේ නැති ජරා පිරිමි තමයි ওই දේවල් කරන්නේ. කොහොම එළියට දාගෙන ඒක ඇට්‍රැක්ෂන් එක ගන්න. ඒකට කියන්නේ එක්සිබිෂනිස්ට් ඩිසෝඩර් කියලා. ඒක පෙන්නපුවාම ගෑනු මොකද වෙන්නේ? ගෑනු කෑ ගහනවා. ගුජුප්සාජනකව රියැක්ට් කරනවා. ඒක තමයි උන්ගේ ආතල් එක. මොකද උන්ට ගෑනු කැමති නැහැ. එහෙම ජරා පීචන් යුන් තමයි ඒ වගේ කරන්නේ. ඉතින් ගෑනුන්ට සිග්නල් දෙන්න අවශ්‍ය නැහැ මේ වගේ පීචන් කැත්තම කැත්ත පිරිමින්ට. ඒක ඒ ගෑනු කෙනා දන්නේ නැතුව ඇති. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේ දේවල් දැකලා තියෙනවා. සමාජයේ මේ දේවල් ඕන තරම් වෙනවා. ට්‍රේන් එකක ගියත් වෙනවා, බස් එකක ගියත් වෙනවා. එක සැරයක් මට මතකයි මං 7 වසරේ හරි 8 වසර හරි අක්ක කෙනෙක්ට ඕලෙවල් යන අක්ක කෙනෙක්ට ඔහොම එළියට දාගෙන පෙන්නලා යක්ක කෑ ගහලා ඊට පස්සේ වටේ ඉන්න පිරිමි කොන්දපණ තියෙන පිරිමි උට ගැහුවා දාගෙන බස් ස්ටෑන්ඩ් එකේ. සාමාන්‍යයෙන් කෙල්ලෙක්ව දාගන්න පුළුවන් පිරිමියෙක් ඔහොම එළියට දාගෙන රඟන්නේ නැහැ. එහෙම ඇට්‍රැක්ෂන් එක ගන්න යන්නේ නැහැ. කොල්ලෙක්ගේ සාමාන්‍ය පොඩ්ඩක් හරි පර්සනැලිටි එකක් තියෙනවනේ ඒ වගේ පීචන් වැඩ කරන්නේ නැහැ. සමහර අය ඉන්නවා නිකන් චීත්තයක් දැක්කත් දරා ගන්න අමාරුයි නලියනවා. මොකද ගෑනුන්ගේ එක්ස්පීරියන්ස් එක නැහැ. උන්ට ඉතින් ඕක එළියට දාගෙන පෙන්වන එක තමයි ආතල් එක වෙන එකක් නැහැ. ඉතින් ඒ ඇන්ටිට කියන්න කවුරු හරි ඔයාලා දන්නවා නම් මේ එයාව බස් එකක යවලා බලන්න ඕන. අනිවාර්යෙන් පැක් වෙච්ච බස් එකක හරි ට්‍රේන් එකක හරි යනවා නම් අනිවාර්යෙන් ওই වගේ සිද්ධි ඕන තරම් වෙනවා. ඒවා ටාගට් කරගෙන මේ වෙලාවල් වලට ওই බස් වලට නගින අය ඉන්නවා. සහ ළමයින්ට වෙනවා. දැන් කියන්නේ මම ওই පොඩි කාලේ බස් එකේ සමහර දවස් වලට යනවා අම්මා ගොඩක් වෙලාවට ගිහින් දැම්මා අපිව පුළුවන් විදිහට ස්කූටරෙන් ඒ සමාජ අත්දැකීම තියෙනවා. මේ දේවල් අනිවාර්යෙන් වෙනවා කියන එක මම දන්නවා. මම තව දෙයක් දන්නවා. කවදාවත් ඔය වගේ කැත්ත නාකි පීචම් පිරිමියෙක්ට කිසිම ගෑනු කෙනෙක් සිග්නල් දෙන්න යන්නේ නැහැ. එයාලා තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. ඒක ඇඳුම අදාලකුත් නැහැ. පොඩි වයස චූටි ළමයින්ට උනත් චූටි ළමයින්ගේ කාලේ ඉඳලා ඔහොම දේවල් වෙනවා. අත්දැකීම් වෙනවා. සමහර අය කියන්නේ නැතුව ඇති. ඇඟට එහෙම ඉද්දි පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා. අපිත් එහෙම අර ගෑන් ළමයි එකට සෙට් එකකට ඉතින් එන්නේ කවුරු හරි එකෙක් එහෙම ජැක් ගහන්න එහෙම ආපුවම අපි අයින් වෙනවා. හරි ගෑන් ළමයිනු දන්නවා මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒක හරි නෝමලයිස් වෙලා. මේ වගේ මිනිස්සු මෙහෙම දේවල් කිව්වහම වෙන්නේ අර වගේ පීචම් කුප්ප මිනිස්සු ෆෝම් වෙන එක. මට පුදුම තරහයි. ඇත්තටම ගෑනු ගොඩාක් දුක් විඳිනවා ලංකාවේ ගෑනු අය. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකකට යන්න නැහැ. හරියට කැමති විදිහට ඇඳුමක් අඳින්න නැහැ. ඇඳුමක් ඇඳද්ද දැන් එයා කියන්නේ ස්කින් එකක් එහෙම අඳින ගෑනු අය සිග්නල් දෙනවා. එයා ජපානයේලු ඉන්නේ. Oh my god. මාර ප්‍රාථමික විදිහට හිතන්නේ මට හිතා ගන්න බෑ. ඇඳුමක් අඳින්න නිදහසක් තියෙන්න ඕනේ. විශේෂයෙන් අපේ ලංකාව වගේ රටක රස්නේ තියෙනවා. ගෑනු ළමයි නිකන් ওই කොහෙවත් යන පීචම් පිරිමින්ව ෆෝම් කරන්න නෙමෙයි එහෙම ඇඳුමක් අඳින්න. තමන්ට කම්ෆර්ටබල් වෙන්න. වෙදේකට කම්ෆර්ටබල් වෙන්න. එයා කියන්නේ ස්කින් එකක් ඇඳන් ගියාම ওই දේවල් වෙනවා. ඒක හරි නෝමල්. එයා ජපානයේ oh my god දැන් මෙහි ඉන්නවා සින්ජුකු වලට එහෙම ගියාම ෆ්‍රයිඩේ නයිට් එකට ගියාම ගෑනු වැටලා ඉන්නවා නිකන් බාගෙන ඇඳගෙන බීලා 100ක් නැහැ කවුරුත් මොනවත් කරන්න යන්නේ නැහැ මොකද මේ රටවල් වල නීතියක් තියෙනවා මේ රටවල් වල පොඩි පොඩි දේවල් වෙනවා ඇති ඔය ගම්වල එහෙම ඔය පෑන්ටි උස්සන ඔය වගේ මානසික ලෙඩ ඉන්නවා හැබැයි නීතියක් තියෙනවා ඔය වගේ නම් ඉන්ෆ්ලුවෙන්ෂල් කියනවනේ නේද දැන් ලංකාවේ ඔය මිනිස්සු නිකන් ලොකු ලොකු කතා කියනවනේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව සමහර දේවල් ඔහේ කියවනවා නිකන් තමන් කියන්නේ මොනවද කියලා දන්නේවත් නැහැ එහෙම අය රජයට නිකන් හරි ඉන්ෆ්ලුවෙන්ෂල් මිනිස්සුනේ නේද ලංකාව ඇතුලේ. ඒවා උනන්දු කරවන්න ඕනේ නීති හදන්න. මේක මෙහෙම වෙන්න ඕනේ. ගෑණි වැරදි කියන්නේ oh my goodness. එක සැරයක් ඔය එයාට ළමයි දුවලා ඉන්නවද දන්නේ යවල බලන්න කියන්නේ බස් එකක පුදුම ප්‍රශ්න තියෙන්නේ ගෑනු අයට. මම ඒකමයි ඔය ලංකාවේ ගෑනු අයට අදාළ ඔය ප්‍රශ්න කතා කරන්නේ.
මම ස්ටැටිස්ටික්ස් කරා කියලා ඔයගොල්ලන්ට කිව්වනේ. මම දැන් ඔය ගොඩක් ෂෙයා කරන දේවල් ඒ ආශ්‍රිත දේවල් කරන්නේ. දැන් මම අර ඩිවෝස් ගැන කතා කරනවා. ඒ දේවල් මම ස්ටඩි කරලා තියෙනවා. මම ක්වොලිටේටිව් ස්ටඩි එකක් කරා. ඩිවෝස් වෙච්ච ගෑනුවා 8 දෙනෙක් ඉන්ටර්විව් කරලා මම පේපර් එකක් ලියලා තියෙනවා. ඒක මම මේ පර්ස්පෙක්ටිව් එකකින් හිතලා මට දේවල් ෂෙයා කරන්න පුළුවන්. මම නොදන්න දේවලුත් තියෙනවා. හැබැයි මම ගොඩාක් දේවල් මගේ එක්ස්පීරියන්ස් එක ආශ්‍රයෙන් මම ස්ටඩි කරපු දේවල් ආශ්‍රයෙන් ෂෙයා කරන්නේ. ඒ නිසා නොදන්න දේවල් නොදන්න විදිහට තමන්ගේ පර්ස්පෙක්ටිව් එකක් ඔළුවෙන් හදාගෙන ෂෙයා කරන්න හොඳ නැහැ, සමාජගත කරන්න හොඳ නැහැ. දැන් එයා කියන එක අහලා ඔහම පිරිමි ඒවා ෆෝම් වෙනවා. ඕ ගෑනු සිග්නල් දෙන නිසා එහෙම කරන්නේ. මම ඔය දැකලා තියෙන මම ඕන තරම් දැකලා තියෙන ඔය වගේ නිකන් තුප්ප වැඩ කරන්නේ. උන්ගේ මූණ බලන්නවත් බෑ. දැන් අර වීඩියෝ එකක් වයිරල් වෙලා ඉන්නවා. සුද්ධියොන්ට ඕක පෙන්නන්න ගිහිල්ලා ඒකගේ මූණ හැටි seriously ඇඳුමක් හරින්න නිදහසක් නැහැ. oh my god. රැට එළියට කලවර වටනහම ගෑනු ළමයෙක්ට එළියට යන්න පුළුවන්. ඒ නිදහස නැහැ. හැබැයි ඒ දේවල් normalize වෙලා. ලංකාවේ දැන් අම්මා කෙනෙක් කියන්නේ රැට එළියට යන්න එපා. ඒ කියන්නේ ඒක normalize වෙලා. ඒක එහෙම නෙමෙයි. දියුණු රටවල් වල එහෙම නැහැ. ඕන වෙලාවක ගෑනු ළමයෙක්ට එළියට යන්න පුළුවන්. ඕන ඇඳුමක් අඳින්න පුළුවන්. මිනිස්සු මුකුත් කියන්නේ නැහැ. සමාජ ආරක්ෂාව තියෙනවා. නීතියක් හරියට තියෙනවා. ඒකේ ආයෙ ගිහින් එහේ අමුතු දේවල් කියනවා නිකන්. මට හිතෙන අමුතු මාන්නයක් ඇති. යාළ ගොඩක් දේවල් දන්නවා. මිනිස්සු ගොඩක් ෆලෝ කරනවා. ගොඩක් එහෙම නැමිති ලොකු දේවල් කියන්න හිතනවා ඇති. හැබැයි නොදන්න දේවල් කියන්න එපා. මෙහෙම නොදන්න දේවල් කියන අය ගොඩක් ඉන්නවා ජපානයේ. තව එක්කෙනෙක් ඉන්නවා අර මේ ඩිපෙන්ඩන්ට් වීසා ඇවිල්ලා මෙහි ස්ටුඩන්ට් ලයිෆ් එක ප්‍රශ්න නැහැ කියලා කියන එක්කෙනෙක්. මම එයාව අල්ලගන්න ඕන ඊට පස්සේ. ඔහොම ගොංගොං දේවල් කියන අය ඉන්නවා. මට oh my god I really can't do this. What the hell like come on. මට අදාළ නැති දේවල් කියන්න එපා. තමන් නොදන්න දේවල් කියන්න එපා. මම දැන් මට හිම අර කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ගොඩාක් පොසත් පවුලකින් ඉපදිලා නිකන් පාරම්පරික සල්ලිකාරයෝ වෙලා කිසිම අත්දැකීමක් නැති දේවල් ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඒක තරහක් නැහැ. හැබැයි නොදන්න දේවල් කියන්න හොඳ නැහැ. මම දන්න නිසා මම පොඩි තැනක ඉඳලා ආවේ. පොඩ උඩට ආපු කෙනෙක් නිසා මගේ සමාජයේ තියෙන එක්ස්පීරියන්ස් අතරින් ගොඩාක් දේවල් මට ෂෙයා කරන්න පුළුවන්. එහෙම දේවල් ෂෙයා කරලා ගොඩක් පර්ස්පෙක්ටිව් වෙනස් කරගත්ත ගෑනු ළමයි ඉන්නවා. ඒකයි මම ඉන්ෆ්ලුවෙන්සින් හැටියට දකින්නේ. හැබැයි ඒ කට්ටිය නිකන් අමුතු දේවල් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඔය වගේ අය ෆලෝ කරද්දී හොඳට හිතන්න ගන්න ඕනේ මොනවද නොගන්න ඕනේ මොනවද කියලා. පේනවනේ ඉතින් ඒ කට්ටිය ජපානයේ ගොඩාක් කල් ජීවත් වෙනවා. ඉතින් මම හිතන්නේ මටත් වඩා අවුරුදු 50 ජීවත් වෙනවා ඇති. හැබැයි ඉතින් හිතන ප්‍රාථමික විදිහ බලන්න සමාජයට දාන්න යන දේ ඇඳුම නිසා එහෙම වෙන්නේ නැහැ. පිරිමියෙක්ද පර්සනැලිටි එකක් පොඩ්ඩක් හරි තියෙනවා නම් ගෑනු මොන විදිහට ඇඳත් ඌට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන. හරිද? ඒක තමයි හරි පිරිමියෙක් කියන්නේ. එහෙම පිරිමි ඉන්නවා. හැබැයි පීචන් යුන් ඉන්නවා. පොඩ්ඩක් කකුලක් දකින්න බෑ. නලියනවා අමාරුයි. මොකක් හරි කරන්න ඕනේ. එහෙම බෑ. එහෙම සමාජය හදන්න බෑ. ලංකාවේ ඔහොම හිතන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඔය ගෑනු කෙනා එක එක්සැම්පල් එකක්. ඔහොම හිතන ගෑනු ඕන තරම් ඉන්නවා ලංකාවේ. කියන්නේ දන්නේ නැහැ. එයාලා මොන මාන්නෙන් ඉන්නවද එක්ස්පීරියන්ස් නැතුවද නැත්නම් දැනගෙන මෙහෙම හිතනවා ඇති. අමුතු මෙන්ටැලිටි එකක් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඔයාලා සමාජ මාධ්‍ය ෆලෝ කරද්දී ඔය එක ලොකු ඉන්ටර්විව්ස් වල කතා කියන ඒවා අහද්දී ගන්න ඕනේ මොනවද නොගන්න ඕනේ මොනවද කියන එක හොඳට ඔළුවේ තියාගන්න.